Hi guys. කොහමද හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඔන්න මම කිව්වා වගේම ලයිව් ඇවිල්ලා තියෙනවා. දැන් ඔයගලන්ට එන්න පුළුවන් මාත් එක්ක කතා කරන්න කැමති කට්ටියට කතා කරන්න නම් අමාරුයි. මැසේජ් කරන්න චුට්ටක් ඉන්න පුතේ. මැසේජ් කරන්න කැමති කට්ටියට මැසේජ් කරන්න පුළුවන්. දැන් ඔන්න මම ඇවිල්ලා ඉන්නේ අහන්න මොන හරි දෙයක් තියෙනවනේ. ටක් ගාලා පුළුවන් ඔයගලන්ට අහන්න ස්පෙෂලි කියන්න ඕනේ. ස්පෙෂලි කියන්න ඕනේ ඔයගලන්ට මැසේජ් එකක් දෙන්න තමයි මම අද හරියටම 3ට ලයිව් වෙන්න හිතුවේ. පොඩ්ඩක් ඉන්නේ මැසේජ් එක දෙන්න කලින් සෑහෙන කට්ටිය මැසේජ් කරනවා. සචින්ත රන්දික hi ක්‍රිෂාන්ත ගුරුගේ hi ස්වීටි hi කියනවා. හන්සික මැට්ටි කියලා කියනවා කවුද දන්නේ අහමඩ් අමිල විදු පියුමි අක්කී කියනවා hi මල්ලා නයනජිත් කේල් good afternoon කියනවා good afternoon කියලා කියන ඔක්කොටම සමිත් කියන පියුමි ඔන්න මන් ආවා කියලා මුලින්ම ආපු කට්ටියට thank you so much කියලා කියන මොකද මම ඊයේ කමෙන්ට් එකක් මැසේජ් එකක් දැම්මා මම අද එනවා කියන එක මොකද අද එනවා කියලා මට ගොඩක් කමෙන්ට් කරා මම එනකම් බලන් හිටපු හැමෝටම thank you so much කියලා කියනවා මල්කී කියනවා ලස්සනයි කියලා thank you hello කියන ඔක්කොලටම hello තව කවුද සමිත මදුරංග ලස්සනයි කියනවා thank you so much ශාමික hi පියුමි කොහමද ඇත්තට මම ගොඩක් හොඳින් ඉන්නවා තව කවුද ධනංජය අපට සිරි කොළු පැටියා කියනවා ඔව් මගේ කොළු පැටියා ඉන්නවා ඩෙලෝන් hi කියලා කියනවා අශෝක hi කියලා කියනවා අශෝක hi beauty queen oh thank you so much beauty queen හරි පොඩින පුලින hi beautiful කියනවා thank you හරි okay messages ගොඩාක් එනවා ඔයගොල්ලන්ට ස්පෙෂලි message එකක් දෙන්න තමයි මම ආවේ ඔයගොල්ලෝ කවුරුත් දන්නවා ලංකාවේ පැවැත්වෙනවා පොඩි ලංකාවේ පැවැත්වෙනවා සිලෝන් මැජෙස්ටික් පැජන්ට් විශ්ව පෙරේර තමයි නැෂනල් ඩිරෙක්ටර් එයාගේ යටතේ තමයි මේ පැජන්ට් එක කෙරෙන්නේ ලංකාවේ පළවෙනි වතාවට එකම ස්ටේජ් එකක ක්‍රවුන් 10ක් සහ ලංකාවේ නොමිනේට් වෙලා යන මොඩල්ස්ලා තව 5ක් විතර ඉන්නවා. ඒ කියන්නේ ලංකාව නියෝජනය කරන්න යන. ඉතින් මේ පැජන්ට් එකේ මිනි පැජන්ට්ස් පැවැත්වෙනවා මේ මාසේ 17 18 දවස් ටිකේදී. ඉතින් ඒකට 18 වෙනිදා පැවැත්වෙනවා මිනි පැජන්ට්ස් ටික. ඉතින් ලොකු ෆැෂන් ෂෝ එකක් තියෙනවා. ඉතින් ඒක ඉවර වුණාට පස්සේ කියන්නේ ෆැෂන් ෂෝ එක බලන්න කට්ටියට ආරාධනා කරනවා ටිකට්ස් ගන්න පුළුවන්. මගේ වෝල් එකේ දාලා තියෙනවා ඔයගලන්ට ටිකට්ස් කොහොමද ගන්න කියලා ටිකට් එකයි ඒ ටික සේරම ඒක හරියට රාත්‍රී 7ට පටන් ගන්නවා ෂෝ එක පටන් අරගෙන ෂෝ එක කොහමත් around 9 වගේ ෂෝ එක ඉවර වෙනවා. ඉතින් foreign DJs ලා තුන්දෙනෙක් දැනට ඉන්නවා DJ එක කරන්න after party ලොකු ෂෝ එකක්. ඉතින් ආරාධනා කරනවා ඔයගොල්ලෝ ඔක්කොම එන්න ඔයගොල්ලෝ ආදරය කරන ගොඩාක් ඇක්ටර්ස්ලාත් එනවා එදාට ඔයගොල්ලන්ට පුළුවන් සෙල්ෆිස් ගන්න වගේම ලොකු ෂෝ එකක් තියෙන. ඉතින් ෆැෂන් ෂෝස් බලන්න ආස කට්ටිය ඉන්නවනේ ගොඩාක්. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ෆැෂන් ෂෝ එක ඉවර වුණාට පස්සේ ලොකු පාටි එකක් තියෙන සූර්ය රිසෝට් එකේ වයිකාල්. ඉතින් ගොඩාක් ආදරෙන් ආරාධනා කරනවා හැමෝටම එන්න. මොකද ෆැෂන් ෂෝ එක බලන්න ඔයගොල්ලෝ ආදරය කරන ඇක්ටර්ස්ලාත් එක්ක ඔයගොල්ලන්ට එදාට පික්චර්ස් ගන්න පුළුවන් වගේම තමයි. ස්පෙෂලි කියන්න කැමති මොකද ගොඩාක් කට්ටිය කැමතිනේ පාටි එකට එන ෆෝරින් ඩීජර්ස් ලා මොකද පොඩි වෙනසක් තියෙන අපි හැමදාම මෙහි ගිහිල්ලා කොහේ හරි පාටි එකට ගියොත් අපේ ලංකාවේ කට්ටියමනේ ඉන්නේ මං කියන්නේ අපේ ලංකාවට මොකද කියනවා නෙමෙයි අපේ කට්ටිය කැමති පොඩි වෙනසකට. ඉතින් අපිත් කැමති. ඉතින් ඒ හින්දා ඔයගොල්ලෝ වෙනුවෙන්ම ෆෝරින් ඩීජර්ස් ලා තුන්දෙනෙක්ට ආරාධනා කරලා තියෙනවා. ඉතින් තව චුට්ටකින් ඔයගොල්ලන්ට දානවා මගේ වෝල් එකේ contact numbers 3ක් දානවා. ඒ contact numbers 3ටම call කරලා ටිකට්ස් ගන්න පුළුවන් වගේම ටිකට්ස් ගන්න පුළුවන් තැන් තියෙන්නේ කොයිද ජායල ඔලිම්පියා ෆිට්නස් එකේ තියෙනවා කිරිපත්ගඩ එකේ තියෙනවා තව රාජිකිරියේ තියෙන ඔයගලන්ට වැඩි විස්තර දෙන්න. ඉතින් ෆෑන්ස් හෝ ගාලා මැසේජ් එවනවා. ඉතින් අනේ sorry මැසේජස් ගොඩාක් එනවා. ඉතින් ඔක්කොම කියව ගන්න අමාරුයි. පුළුවන් තරමින් කියවනවා. මොකද මට ආදරය කරන කට්ටියනේ මැසේජ් කරන්නේ. ඔක්කොම කියන මට හති කතා කරපොඩ ඉන්න. මගේ මනෝජ් දානවා මගේ කමෙන්ට් එක කියවන්නේ නැද්ද අකෝ කියලා. ප්ලීස් කළා කියලා බැලුවා මැසේජ් කරන්න එපා. මොකද කමෙන්ට්ස් ගොඩාක් එන හින්දා
ඔක්කොම කියව ගන්න අමාරුයි. ඉතින් මගේ ෆෑන්ස් එක්ක කතා කරන්න මට මැසේජ් කරගන්න මේ වගේ අවස්ථාවකට මට එන්න හිතුණා. මොකද ගොඩක් අය අද ලයිව් ආවේත් මට සමා වෙන්න මට මේ ඔක්කොම මැසේජස් කියව ගන්න අමාරුයි. මට ස්පෙෂලි කියන්න ඕනුනේ අපේ ඉවෙන්ට් එක ගැන. සිලෝන් මැජෙස්ටික් පැජන්ට් එක ගැන තමයි ඔයගලන්ට විස්තරයක් දෙන්න ඕනුනේ. ඔව් සමා වෙන්න මට කෝල්ස් එනවා. මම ඒ කෝල්ස් ඔක්කොම කට් කරනවා. ස්පෙෂලි කියන්නේ ලංකාවේ පැජන්ට්ස් කියලා කිව්වොත් අපේ මිනිස්සුන්ට පැජන්ට් කිව්වම ආපෝ වැඩක් නැහැ නේ කියලා කියනවා. ෆේවරේෂන් හැම පැජන්ට් එකක ඔව් normally ලංකාවේ පැජන්ට් එකක් කරොත් ඒ පැජන්ට් එක අනිවාර්ය ෆේවරේෂන්. but විශ්ව පෙරේරා කරන්නේ ලංකාවේ ඉන්න ආධුනික කට්ටිය ගෙනලා කිසිම කෙනෙක් නොමිනේට් කරලා යවන්න කියන්නේ ෆේවරේෂන් නැති පැජන්ට් එකක් මේක. ඉතින් කියන ඔයගලන්ට බලන්න එන්න. ලොකු ෆැෂන් ෂෝ එකක් තියෙනවා. කියන්නේ මොඩල්ස්ලා 60 දෙනෙක් මොඩල් කරනවා. ඉතාමත් ලස්සන ෂෝ එකක් වෙනවා මේක අනිවාර්යයි. ඉතින් ඔයගලන්ට ආයෙ කියනවා එන්න අපේ ෂෝ එක බලලා අපිට හොඳ කමෙන්ට්ස් දෙන්න වගේම මේ අවුරුද්දේ ඔයගලන්ට අමතක නොවන පාටි එකක් බවට පත් වෙනවා මේ. ඔව් සූරිය රිසෝට් එකේ එන්න හරියට රාත්‍රී 7ට එන්න. ඔයගලන් ටිකට්ස් ගන්න විදිහ මම තචු ටිකේ මැසේජ් එකක් දානවා. අනේ සමා වෙන්න thank you so much කියලා කියන කමෙන්ට් කමෙන්ට් එනවා ගොඩාරියක්. ඉතින් ඔක්කොම thank you so much කියලා කියනවා. love you කියන ඔක්කොලාටම. ඉතින් ඔයගලන්ට වැඩි විස්තර දැනගන්න ඕන නම් මට inbox කරන්න. මම ඉතින් ඔයගලන්ගේ මේ මැසේජස් ටික කියවලා ඔයගලන්ට පුළුවන් විදිහට මම reply කරන්නම්. okay හැමෝටම bye bye.